ඔන්න අද හරි වැඩක් වෙලා තියෙන්නේ මට. මෙසේජ් එකක් දෙනවා. ටයර් ප්‍රෙෂර් ඇබ්නෝමල් කියලා. කියන්නේ ටයර් වල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ටයර් තුනක හුලං අවුලක් තියෙනවා. ඒ කියන්නේ වම් පැත්තේ පිටිපස්සේ එළිය ටයර් එකේ ගොඩක් අඩුයි හුලං. මම ඉතින් කන්ට්‍රෝල් රූම් එකට කෝල් එකක් දීලා කිව්වා මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා ෆොටෝ දාලා ලොකේෂන් යවුවා. දැන් ඉතින් මම ටෙක්නීෂියන් එනකන් ඉන්න ඕන. අපි බලමු ටෙක්නීෂියන් ආව මොනවද කරන්න කියලා. අපේ මොබයිල් එකෙන් ඇවිල්ලා තියෙනවා. එල්ලෙන් ඇවිල්ලා යාට කරන්න ඇටි කරනවා. සදීක් සලාම් අලයිකුම්. ටයර් එකේ ඇණයක් කනලා තමයි හුලම් බහලා තියෙන්නේ. ඇණයක් කරිලා ඒ ඇණේ අනිත් හිඳ තමයි හුලම් බහලා තියෙන්නේ. ඔන්න ඇණයක් කැල්ලා තියෙන ඉතින් වැඩේ දෙන්න තමයි හදන්නේ. මේක තමයි අපේ සැප්කෝ මොබයිල් එක. අපේ බස් එකක් කොහෙද කැඩෙන්නේ? මන්ට එනවා මේක. මන්ට ඇවිල්ලා කරන්න ඕන සේරම කරනවා. සැප්කෝ මොබයිල් වර්ක්ෂොප්. මට ටර්න් එක යන්න පරක් වෙන නිසා මේ තමයි මට එවලා තියෙන අනිත් බස් එක. තව බස් එකක් එවලා තියෙනවා මගේ වැඩේ කරගන්නකම්. එයා මගේ ටර්න් එක යනවා. ඉක්මනට මෙයාලා වැඩේ කරනවා. තියෙන්නේ මගේ ස්පෙයා වීල් එක. අලුත්ම ටයර් එකක් තියෙනවා පැකින්නත් ලේබල් ගලවලවත් නැහැ. මේකේ මොබයිල් එකේ හැම දෙයක්ම තියෙනවා. කියන්නේ බස් එකක් මගදී කොහේ හරි මොකක් හරි දෙයක් වුණොත් ඒකට ගෑරේජ් එකට ගෙනා ගන්නකම් හරි කරන්න පුළුවන් සේරම කරන්න මේකේ තියෙනවා. මේ ටැංක් එකේ තියෙනවා කූලන්ට් තියෙනවා. මේ ටැංක් එකේ තියෙනවා එන්ජින් ඔයිල් තියෙනවා. මේකේ ඩීසල් තියෙනවා. හැම දෙයක්ම තියෙනවා. මගදී මොකක් හරි වුණොත් බස් එක ගොඩ දාගන්න පුළුවන් ඉතින්. ඒකට ඕන දේවල් මේකේ තේරම තියෙනවා. එතන ජෙනියක් තියෙනවා. ඒකට මේකෙන් තමයි කම්ප්‍රෙෂර් එක ඔන් කරලා පුලං ගහන්න පුළුවන් මේකෙන්ම. කොට ජැක් ඒ හැම දෙයක්ම බඩු සේරම මේකේ තියෙනවා. ඉතින් ඕන දෙයක් කරගන්න පුළුවන්. මගේ ටර්න් එක දුවන්න ආපු බස් එක ඔන්න පිටත් වෙලා යනවා. එයාගේ වෙලාව හරි 7:10ට තමයි යන්න තියෙන්නේ ඔන්න. මගේ ටර්න් එක ඉතින් ඔන්න යනවා එයා.
එයා ගියාට ඉතින් මම මේක හදලා දුන්න වෙලාවට ඉතින් ෂෙඩියුල් එක බලලා ඉතින් මගේ ටයිමින් එක ආයි කොහෙන් හරි අල්ලන්න ඕන. ඊට පස්සේ එයාගේ වැඩ ඉවර කරලා එයා ආයි ඩිපෝට මේ බස් එක යනවා. මේ තමයි මට වඩු දීලා තියෙන්නේ. අයවත් යාවත්. එනේ වඩු දුන්න නැත්නම් ගාන්න ඉතින් මම ටර්න් එක ගිහිල්ලා නේද? ඊළඟ බස් එකත් ආවා. නෑ අර ආදරේනේ. ආදරේ ඔන්න ඉතින් මොබයිල් සර්විස් එක ආවා. වැඩ ඉවර කරා. එයා දැන් යනවා. ඔන්න ඔහොමයි මගේ ටයර් එක මාරු කරලා ඉවරුනේ. දැන් අලුත් ටයර් එකක් තියෙනවා. යන්න පුළුවන් ඉතින් දැන් ප්‍රශ්නයක් නැහැ. ටයර් එකේ වැඩේ නම් ඉවරයි. දැන් යනවා මම ඉතින් මගේ ටයිම් එක හොයාගෙන මට ඊළඟට පටන් ගන්න තියෙන එහා පැත්තෙන් ටයිම් තියෙන ටයිම් සෙට් වෙන්නේ. මේකත් එක්ක මම යනවා එතන. ආයි වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.